හොඳ අපි දන්නවනේ මේ එනවා නැත්නම් එන්න කියන අදහස දෙන්න අපි ඉංග්‍රීසි භාෂාවෙන් මේ come කියන වචනේ පාවිච්චි කරනවා කියලා. නේ අපි මං හිතන්නේ අර පුංචි කාලේ ඉඳන්ම දන්න වචනයක් තමයි come කියන්නේ. I'll come with you. මොකද්ද මේ කියන්නේ? මම ඔයත් එක්ක එන්නම්. I'll come with you. හැබැයි දැන් අපි සිංහල භාෂාවෙන් නිතර කියන දෙන්නේ කවුරු හරි ඇවිල්ලා නම් අපේ ගෙදර වෙන කෙනෙක්ව හම්බෙන්න. හිතන්න ගෙදර කෙනෙක් ඉන්නවා ලහිරු කියලා. මේ ලහිරුව හම්බෙන්න ඇවිල්ලා අපි හිතමු එයාගේ යාළුවෙක් සමන් කියලා. අපි සිංහල නම් කියනවා මෙන්න සමන් ඇවිල්ලා කියලානේ. ලහිරු සමන් ඇවිල්ලා. එහෙම අපිට කියන්න පුළුවන්. දැන් මේක අපි දන්න ඉංග්‍රීසි භාෂාවෙන් දන්න වචනේ වලින් හදාගෙන කියන්න ගියොත් ලහිරු someone has come කියලා තමයි කියන්න වෙන්නේ. present perfect tense එකෙන්. හැබැයි අපි සිංහලෙන් මෙහෙම මේ ඇවිල්ලා කියලා මෙහෙම කිව්වට මේක ඉංග්‍රීසි භාෂාවෙන් native English speakers like සුද්දෝ මේක වෙනම විදිහකට කියනවා. come කියන වචනේ ගොඩක් වෙලාට ඒගොල්ලෝ මෙතනදී පාවිච්චි කරන්නේ නැහැ කතා බහේදී. ඉතින් අපි මේ පාඩමේදී බලමු මේ විදිහට ගෙදර ඉන්න කෙනෙක්ව හම්බෙන්න තව කෙනෙක් ඇවිල්ලා නම් ඒක කියන විදිහ. ඒතකොට ඔෆිස් එකකදී වගේ මේ විදිහේ කෙනෙක් ඇවිල්ලා කිව්වහම මෙතනදී නිතරම අපි කියන විශේෂ ෆ්‍රේස් එකක් තියෙනවා. ඒක ඒ වගේම මේ විදිහට පුද්ගලෙක් විතර නෙමෙයි. මේ වාහනයක් ටැක්සි එකක් මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා කියන්න. ඒ වගේම හිතන්න ඔයගොල්ලෝ ගමනක් යනකොට ට්‍රිප් එකක් වගේ ගිහිල්ලා අන්තිමේදී ගිහිල්ලා ඔගොල්ලෝ අදාළ තැනට ආවහම ඉතින් ඔගොල්ලෝ නවතින හොටෙල් එක ළඟට ආවට පස්සේ එතනත් මේ අපි තැනට ඇවිල්ලා ඉන්නේ කියන්නේ අපි විශේෂ වෙනම ක්‍රමයක් පාවිච්චි කරනවා. අපි බලමු මේ වැඩසටහනේදී මේ හැමදේම කොහොමද කියන්නේ කියලා. මම තිරංජන මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක. අපි එහෙනම් වැඩේ පටන් ගමු. හරි. මේ වැඩේට අපි පාවිච්චි කරන්නේ මේ here කියන වචනේ. හරිද? native English speakersලා මේ කෙනෙක් ඇවිල්ලා කියන්න here කියන වචනේ පාවිච්චි කරනවා. ඒ අනුව අපිට කියන්න අවශ්‍ය නම් someone ඇවිල්ලා කියලා someone is here කියලා අපිට කියන්න පුළුවන්. අපිට කියන්න අවශ්‍ය අපේ ගෙදර ඉන්න ලහිරු කියන කෙනාට නම් මේ someone ඇවිල්ලා කියලා ලහිරු someone is here කියලා අපිට කියන්න පුළුවන්. Mark, your friend is here. බලන්න මේ වීඩියෝ ක්ලිප් එක. Somebody's at the door. Hello, Mrs. Costanza. Georgie! Lloyd Braun is here! බලන්න මේ ඩෝ බෙල් එක රින් වෙන සද්දයක් ඇහෙනවා. එතකොට මෙයා මොකද්ද කියන්නේ? Somebody's at the door. Somebody is at the door කියලා කියනවා. මං කියලා දීලා තියෙනවා කලින් වැඩසටහනකදී මේ ගෙදෙට්ට කවුරු හරි ඇවිල්ලා කියන්න. කවුද කියලා අපි දන්නේ නැහැ. ගෙදෙට්ට කවුරු හරි ඇවිල්ලා කියලා අපි කියනවනේ දැන් මේ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනොත් නැත්නම් දොර ළඟින් කවුරු කතා කරන ඇහුනොත් අපි කියනවා ගෙදෙට්ට කවුරු හරි ඇවිල්ලා. මේක කියන්න අපි somebody is at the door කියන එක තමයි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි භාෂාවේදී. native English speaker කෙනෙක් වගේ කතා කරන්න ඕනේ නම්. හරිද? somebody is at the door. එහෙම නැත්නම් someone's at the door කියලා කියන්න පුළුවන්. somebody, someone එකම අර්ථයෙන්. මේක සිංහල තේරුම ගෙදෙට්ට කවුරු හරි ඇවිල්ලා කියන එක. කෙනාගේ නම අපි තාම දන්නේ නැහැ. ඊට පස්සේ අපි ගිහිල්ලා දොර ඇරලා මේ කවුද ආවේ කියලා දැනගත්තට පස්සේ ඔන්න අපිට කියන්න පුළුවන්. අර මං කලින් කියලා දීපු here කියන භාවිතය පාවිච්චි කරලා මේ කවුද ආවේ කියලා. Somebody's at the door. හරිද? ඉතින් මෙයා කියන somebody's at the door. ඊට පස්සේ මෙයා හිතන මෙතනින් කියන්නේ මේ කවුරු ඇවිල්ලා කියලායි කියන්නේ. කවුද කියලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ මෙයා දොර ඇරලා බලලා ඔන්න දැන් කවුද කියලා හඳුනගෙන Hello, Mrs. Costanza. Georgie! Lloyd Braun is here! බලන්න මෙයා කියනවා Georgie, Lloyd Braun is here. Georgie කියන්නේ මේ කාන්තායි පුතාගේ නම මෙතන මේ පුරුසැට් එකේ ඉඳන් ඉන්න කෙනා. එයාට කියනවා Georgie, Lloyd Braun is here. මේ Lloyd Braun ඇවිල්ලා කියලායි කියන්නේ. ජෝජිගේ යාළුවෙක් තමයි Lloyd Braun කියන්නේ. ඒකයි ඉතින් එයාට කතා කරලා කියන්නේ Georgie, Lloyd Braun is here කියලා. හරිද? මේ විදිහට අපිට කියන්න පුළුවන් අදාළ කෙනාගේ නම කියලා is here කියලා. ලහිරු, your friend is here. ලහිරු මේ වගේ යාළුවා ඇවිල්ලා. ළමෙක්ට නම් කියන්න පුළුවන් Dad, Uncle Sam is here. මොකද්ද මේ කියන්නේ? ළමයි තාත්තට කතා කරලා කියනවා Uncle Sam කියලා. Sam uncle ඇවිල්ලා කියලා. දැන් මේකටම අපිට ඕන නම් මේ to පාවිච්චි කරලා කියන්න පුළුවන් මේ මොකටද මෙයා ඇවිල්ලා ඉන්නේ නැත්නම් මොකටද මෙයා ආවේ කියලා. උදාහරණයක් විදිහට he is here to take you to the doctor. මොකද්ද මේ කියන්නේ? he is here කියන කැලල ඔන්න තියෙනවා. එයා ඇවිල්ලා කියලා මේකෙන් කියන්නේ. he is here to take you to the doctor කිව්වම එයා ඇවිල්ලා ඉන්නේ ඔයාව දොස්තර ළඟට එක්කන් යන්න. he is here to see you. එයා මෙහෙ ඇවිල්ලා තිනවා ඔයාව හම්බෙන්න. මේ see කියන එකේ බලනවා කියන එකට අමතරව හම්බෙනවා කියන අර්ථෙත් තියෙනවා. he is here to see you. ඉතින් මේ විදිහට මේ කෙනෙක් ඇවිල්ලා තියෙන ඇයි කියලා හේතුව කියන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම
අර මං කලින් කියලා දීපු විදිහට අපි ගෙදරට කෙනෙක් ආවහම මේ කෙනා ආපු බව අපේ ගෙදර තව කෙනෙක්ට දැනුම් දෙන්නත් your friend is here. Mom, Aunt Susie is here. මේ විදිහට අපිට කියන්න පුළුවන්. මේක අපි හැම වෙලේම is here කියලා පාවිච්චි කරලා මේ එක්කෙනෙක් ගැන කියපු නිසා. හිතන්න කීප දෙනෙක් ආව කියලා දොර ඇරලා බලද්දි උන් ලහිරු යාළුවෝ කීප දෙනෙක් ඇවිල්ලා. ලහිරු ගම්මට කියන්න පුළුවන්. ලහිරු your friends are here. වගේ යාළුවෝ මෙන්න ඇවිල්ලා කියලා මෙතනින් කියන්නේ. වගේ යාළුවෝ ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ මොකක්ද අපි කියන්නේ? එයාට come in කියලා ඇතුළට එන්න කියලා කියන්න පුළුවන් නේ. ඊට පස්සේ අපිට how are you කියලා අහන්න පුළුවන්. නැත්නම් ටික කාලෙකින් නම් හම්බුනේ nice to see you කියලා කියන්න පුළුවන්. නැත්නම් හොඳ යාළුවෝ නම් what's up කියලා කියන්න පුළුවන්. මේ කෙනෙක්ව මෙහෙම හම්බෙච්ච ගමන් නිතර අපි කියන දේවල්. nice to see you කිව්වහම කොහොමද උත්තර දෙන්නේ කියලාත් මම කියලා දීලා තියෙනවා. මෙතනදී අපි nice to meet you කියන එක වැරදි වෙන්නේ ඇයි කියලාත් මම කියලා දීලා තියෙනවා. මේ ගැන ඔයගොල්ලෝ දන්නේ නැත්නම් බලලා නැත්නම් මතක නැත්නම් link එක මම මේ වීඩියෝ එක අගට දාලා තියෙනවා. හරි. කෙනෙක් ඔන්න ඇවිල්ලා කියන අදහස දෙන්න මේ විදිහට අපිට මේ here කියන වචනේ දාලා කියන්න පුළුවන්. මේක මම හිතනකොට ඔෆිස් එක ටිකක් ඉහළ තනතුරක් දාන කෙනෙක් ඉන්නවා. බොහෝ විට ඒතකොට මේ කෙනෙක් මෙයාගේ ඔෆිස් එකට එන්න කලින් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න එයාට බොහෝ විට තවත් කෙනෙක් ඉන්නවා. ඇසිස්ටන්ට් කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ පුද්ගලයා ඇවිල්ලා කිව්වොත් එහෙම නමක් කියලා අපි තුමු Mr. Smith is here. ස්මිත් මහත්මයා ඇවිල්ලා කියලායි මේ කියන්නේ. හරිද? ඒතර මෙයා මෙතනින් කියන්නේ එයා ඇවිල්ලා ඔයාව හම්බෙන්න ඇවිල්ලා කියන එකනේ මේ කියන්නේ. නැත්නම් මේක කෙලින්ම කියන්න පුළුවන් Mr. Smith is here to see you කියලා කියන්න පුළුවන්. හරිද? මේ වෙලාවේ බොස්ට පුළුවන් කියන්න මෙයාට send him in කියලා. එයාව ඇතුළට එවන්න කියලායි කියන්නේ. හරිද? send him in. Eddie Sherman is here. Oh, great. Send him in. හරි. අපි මේ බැලුවේ මේ කෙනෙක් ඇවිල්ලා කියලා ඔෆිස් එකකදී සහ ගෙදරකදී වගේ කියන විදිහ. දැන් මේ ක්‍රමයම අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ වාහනයක් ඇවිල්ලා කියලා කියන්න. බලන්නකෝ මේ වීඩියෝ ක්ලිප් එක. My bus is here. අන්න මෙතන මේ කාන්තාවක් මේ බස් හෝල්ට් එකේ නැත්නම් ඉංග්‍රීසියෙන් අපි කියනවා බස් ස්ටොප් කියලා. මේ බස් හෝල්ට් එක නැත්නම් බස් ස්ටොප් එකේ ඉන්නවා බස් එක එනකන්. මෙයා මේ තව කෙනෙක් එක්ක කතා කර ඉන්නේ. ඒ අතරේ තමයි ඔන්න බස් එකේ ඉන්නේ. My bus is here. බලන්න මෙයා කියනවා my bus is here. මේකේ සිංහල තේරුම ගත්තොත් මගේ බස් එක ඇවිල්ලා නැත්නම් මගේ බස් එක ආවා කියන අර්ථය. හරිද? my bus has come නැත්නම් my bus came කියනට වඩා මේ ක්‍රමය වඩා ස්වභාවිකයි. මේ ස්පෝකන් ඉංග්ලිෂ් වලදී. නැත්නම් හිතන්න ඕගොල්ලෝ පික් මී එකක් දාලා මේ ටැක්සි එක එනකන් ඉන්නේ. ඒක ආවම ඕගොල්ලන්ට ඔයාලට කියන්න පුළුවන් ගෙදර අනිත් අය the taxi is here කියලා. කෑ ගහලා කියන්න පුළුවන් the taxi is here කියලා. ටැක්සි එක ආවා. නැත්නම් ටැක්සි එක ඇවිල්ලා කියලා මෙතනින් කියන්නේ. හරිද? වෙන වාහන වලටත් මේ විදිහට දාලා කියන්න පුළුවන්. වෑන් එක ආවා. the van is here. ඔය උදේට ස්කූල් වෑන් එකේ දාලානේ ළමයි යවන්නේ ගොඩක් කරාට නේ. ඔන්න ස්කූල් වෑන් එක ඇවිල්ලා කියලා අපිට කියන්න පුළුවන්. the school van is here. hurry up කියලා කියන්න පුළුවන්. හරි ඒ කොටසත් හරි. ඊළඟට මේ විශේෂ ෆ්‍රේස් එකක් තියෙනවා අපි නිතරම පාවිච්චි කරනවා. ඒ තමයි මේ we are here කියන එක. we are here කිව්වහම දැන් මේ මෙච්චරලා කියලා දීපු ඒවා අනුව ඔයගලන්ට තේරෙන්නේ නැති මේ අපි ඇවිල්ලා වගේ තේරුමක් තියෙනවා කියලා. ඔව් එහෙම තේරුමක් තමයි මෙතන තියෙන්නේ. මේක අපි පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ කොහේ හරි ගමනක් යමින් ඉන්නවා කියලා හිතන්නකෝ. වෑන් එක හරි කොහේ හරි බස් එක හරි. ඔයගොල්ලෝ ඒ අදාළ තැනට ආවට පස්සේ ඔයාලට මේ වත් එක ආපු අනිත් අයට කියන්න පුළුවන් we are here කියලා. We are here. We're here. We're here. We are here. මෙතෙන් කියන්නේ අපි එන්න බලාපොරොත්තු වෙච්ච තැනට ඔන්න දැන් ආවා කියන එක නැත්නම් අදාළ තැනට අපි දැන් ඇවිල්ලා ඉන්නේ කියන එක we are here කියලා කියන්න පුළුවන්. මේක අපිට කියන්න පුළුවන් හරි දැන් එනම් බහින්න ලෑස්ති වෙන්න කියන අදහසින් මේක කියන්න පුළුවන්. හරිද? we are here. මේකේ මීට අමතරව අපි මෙහෙ නැත්නම් අපි මෙතන ඉන්නවා කියන අදහස දෙන්නත් පාවිච්චි කරනවා. මේ විදිහට ගමනක් යන අතරේ we are here කිව්වොත් එකපාරට මේ කියන්නේ අපි මෙතන ඉන්නවා කියන එක නේ අපි දැන් තැනට ඇවිල්ලා කියන අදහස. හරිද? ඉතින් ඔයගොල්ලන්ට native English speaker කෙනෙක් වගේ බොහොම ස්වභාවික විදිහට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ඉතාමත්ම වැදගත් ෆ්‍රේස් එකක් තමයි මම අද කියලා දුන්නේ. මේක බොහොම සරලයි. හැබැයි ලංකාවේ ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් අර මම ඉස්සෙල්ලා කියපු වීඩියෝ එකට link එක ඔන්න දැන් ස්ක්‍රීන් එකේ මතුවෙනවා ඇති. spoken english පාඩම් ඔක්කොම එකට බලන්න අවශ්‍ය නම් ඒ playlist එකට link එකත් ඔන්න description එකේ දාලා ඇති. ඉතින් අවසානයේ නිකන් බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් ස්තුතියි channel members ලාට. මම තිමි රංජන මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එක.